රයිට් අපි සාමාන්‍ය එසේ එකක් ලියද්දී ගොඩක් අය එසේ එකක් ලියා ගන්නකොට sentence patterns ගොඩක් පාවිච්චි කරනවා. ඇත්තටම හොඳයි මේ patterns පාවිච්චි කරන එක. හේතුව තමයි අපිට advance එසේ එකක් නිර්මාණය කරගන්න පුළුවන් sentence patterns පාවිච්චි කරන ප්‍රමාණය වැඩි වුණොත්. ඒ කියන්නේ කෙනෙකුට වෙනස් patterns use කරනවා නම් ඔයාගේ එසේ එක සාමාන්‍ය advance look එකක් කරගන්නවා. හැබැයි සාමාන්‍යයෙන් රචනාවක් ලියන්න අදිමදි කරන රචනාවක් ලියාගන්න බැරි අපහසු කිසිම දෙයක් තේරෙන්නේ නැති ළමයෙක්ට මෙන්න මේ sentence වර්ග දෙකක් කියලා දෙනවා. patterns දෙකක් කියලා දෙනවා. ඔයාට පුළුවන් මේ තියෙන sentence patterns දෙක විතරක් පාවිච්චි කරලා ඕනම මාතෘකාවක් ලියාගන්න. ඉතින් මෙහෙම කිව්වට ඔයාලට විශ්වාසයක් නැහනේ. හරි. මම මේක පැහැදිලි කරන්නම් මෙහෙම. පුතේ ඔයාලට දැන් මේක පේනවා. මම මෙතන patterns දෙකක් අරගෙන තියෙනවා. structural patterns දෙකක් විදිහට තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. මම මේ patterns කියලා දෙන්න කලින් මම ඔයාලට චුට්ටක් චූටි දෙයක් මතක් කරන්නම්. ඒ තමයි ඔයා හිතලා බලන්න අපි වාක්‍යයක් සාමාන්‍ය ඉංග්‍රීසි වලින් කතා කරද්දී හෝ ඉංග්‍රීසි වලින් ලියද්දී ඉංග්‍රීසි ඕනේ නැහැ සිංහලෙන් කතා කරත් ඔයා සිංහලෙන් ලිව්වත් සිංහලෙන් කතා කරත් සිංහල මොනවා හරි ලිව්වත් අනිවාර්යෙන්ම ඔයාට ලියන්න පුළුවන් වාක්‍ය රටාවක් දෙකක් විතරයි. එකක් තමයි ඒක රටාවක් තමයි ඔයාට ක්‍රියාපදයක් ඔයාට භාවිතා කරලා වාක්‍යයක් ලියන්න හෝ කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රියාපදයක් නැතුව වාක්‍යයක් කතා කිරීමට හෝ ලියන්න පුළුවන්. ඔය දෙකෙන් ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැනේ. එක්ක ක්‍රියාවක් අපි කතා කරන වාක්‍යයක තියෙනවා. එහෙම නැත්නම් ක්‍රියාවක් නැහැ. දැන් ඔයා හිතලා බලන්නකෝ මම කියන එක්සැම්පල් එකක් විතර මෙහෙම. නිමල් ගමේ ගියානේ. අන්න ඕක ඇතුලේ ක්‍රියාවක් තිබුණා. මොකක් හරි එයා කරපු දෙයක් තිබුණා නේද? ගියා කියන අදහස තිබුණා. නිමල් හරි හොඳ කෙනෙක්. නිමල් හරි හොඳ කෙනෙක්. එතන ක්‍රියාවක් කරන දෙයක් නැහැ. එයා ගැන තියෙන විස්තරයක් විතර. එහෙනම් ඔයාලට පේනව නේද? එක්ක වාක්‍යයක ක්‍රියාවක් තියෙනවා. එහෙම නැත්නම් වාක්‍යයක ක්‍රියාවක් අන්තර්ගත වෙන්නේ නැහැ. හරි. ඔන්න ඕක තමයි ඔයාලට ඉස්සෙල්ලම මම කියලා දෙන පොයින්ට් එක. ඒක මතක තියාගන්න. ඉතින් අපි කොහොමද ඉංග්‍රීසි වලින් වාක්‍යයක ක්‍රියාවක් නැති වෙලාවට අපි කොහොමද ඉංග්‍රීසි වාක්‍යයක් ගොඩනගාගන්නේ? ඒක ගැන ඔයාලට බලන්න පුළුවන්. මෙතන මම සූත්‍ර දෙකක් අරගෙන තියෙනවා. ඔයා බලන්න පළවෙනි එක දිහා ඉස්සෙල්ලාම අපි පාවිච්චි කරනවා subject එක, ඊට පස්සේ be verb එකක්, ඒ වගේම තමයි subject complement එක කියන කොටස අපි පාවිච්චි කරනවා. ගොඩක් අය මේක වරද්ද ගන්නවා. subject be verb object කියන්නේ යනවා. ඇත්තටම object එකක් නිර්මාණය වෙන්නේ නැහැ. මොකද object එකක් නිර්මාණය වෙන්නේ ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් විතරයි. object කියන එකේ meaning එක මොකද්ද? කර්මකාරක කියන්නේ. ඒතකොට කර්මය කියලා කියන්නේ ක්‍රියාවට භාජනය වෙන දේ. ඉතින් අපිට ක්‍රියාපදයක් නැත්තම් මේ be verb එකක් කියන්නේ පුතේ linking verb එකක්. එතනදී ක්‍රියාපදයක් විදිහට නැත්තම් action verb එකක් විදිහට ඒක හැසිරෙන්නේ නැහැ. ඒක linking verb එකක් විතරයි. right? එතකොට action verb එකක් නැති තැනක කවදාවත් මොකද්ද නැත්තේ? object එකක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕන. right. අන්න ඒ විදිහට අපිට ක්‍රියාවක් නැති වෙලාවට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ සූත්‍රය. මොකද්ද සූත්‍රය? subject be verb ඒ වගේම subject complement කියන සූත්‍රය මතක තියාගන්න හරිම ලේසියි. හරි. මම මෙතනදී පොඩ්ඩක් කියලා දෙන්නම් මොනවාද මේ be verbs කියලා කියන්නේ. අපි පුතේ be verbs විදිහට නම් කරනවා. මේක නම් ඔයාලා ගොඩක් අය දන්නවා. be verbs ටික මම නම් කරන්නම්. මම කලින් ඒවත් මගේ කියලා තියෙනවා වීඩියෝස් වල. එකක් තමයි am කියන එක, ඒ වගේම is කියන be verb එක, ඒ වගේම කියන be verb එක වට අරගන්න පුළුවන්. be verbs විදිහට මේක වර්තමාන කාලයට තමයි මේ තුන අයිති වෙන්නේ. අතීතයට ගියොත් එහෙම අතීතයේ තියෙනවා be verbs වර්ග දෙකක්. එකක් තමයි was කියන එක, අනිත් එක තමයි were කියන be verb එක. අනාගතයේ පැත්තට ගියොත් ඔයාලට will be සහ shall be කියන පද අරගන්න පුළුවන්. නමුත් will be තමයි අපි commonly use කරන්නේ. ඒක නිසා ඔයාලා will be කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. right. එතකොට මේ වගේ simple අපි කියනවා මේකේ තියෙන තේරුම සිංහල තේරුම ගැන බැලුවොත් එහෙම ඇම්මිසා කියන එකේ සිංහල තේරුම තමයි කියවේයි කියන තේරුම. කියවේයි කියන තේරුම නෙමෙයි ඇත්තටම. අපි අක්ෂර වලින් ගත්තොත් එහෙම. ඔයා හිතන්න වාක්‍යයක් ක්‍රියාවක් නැති වාක්‍යයක් අවසන් වෙලා තියෙන්නේ කි එහෙම නැත්නම් ය කියන අක්ෂර. මේ බලන්නකො අවසන් වෙලා තියෙන්නේ කොහොමද? කි එහෙම නැත්නම් ය එහෙම නැත්නම් වේ එහෙම නැත්නම් අවසන් වෙලා තියෙන්නේ කොහොමද? කියන අක්ෂර වලින් නම් කියවේයි. අන්න ඒ වගේ නම් මේ අවසන් වෙලා තියෙන්නේ. මේකේ වේ පොඩක් සිංහල ෆොන්ට් එක පොඩ්ඩක් අවුල් පුතේ. ටයිප් කරද්දි මේක ඩොකියුමන්ට් එකක් නිසා පොඩ්ඩක් වේ කියන එක ටයිප් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ටයිප් වෙන්නේ. ඉතින් ඔයාලා මතක තියාගන්න කි ය වේ කියන අදහස තමයි ඇම්මිසා වල තියෙන්නේ. එතකොට was were කියලා කියන්නේ විය කියන අදහස. was were කියලා කියන්නේ මොකටද? was were කියන්නේ විය කියන අදහස තමයි was were කියන එකේ අපි භාවිතයට ගන්නෙ. right. ඒකත් මම මෙතනින් දාන්නම්. was were කියන දෙකේම තේරුම මොකද්ද? විය කියන අදහස තමයි
තියෙන්නේ. right will be කියන එකේ තේරුම මොකක්ද? will be කියලා කියන්නේ වේවි කියන අදහස තමයි මේ will be කියන ඒ තියෙන be verb එක ඇතුලේ තියෙන්නේ. මම හිතනවා බඩේ තේරෙන්නේ නැද කියලා. එහෙනම් පුතේ ක්‍රියාපදයක් නැති වෙලාවට වාක්‍ය අවසන් වෙලා තියෙන්නේ කිය වේයි. එහෙම නැත්නම් විය. එහෙම නැත්නම් වේවි කියලා අදහස් වලින් නම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එනවන මොකක්ද? be verb එකක්. මෙහෙමයි. අර එකපාරටම පොල්ලෙන් ගැහුවා වගේ ඩෝන් ගාලා මේක තේරෙන්නේ නැහැ. ඒක නිසා හොඳට අහගෙන ඉන්න. මේ වැඩි ඉස්සරහට කරගෙන යද්දි මාර විදියට වට තේරෙයි මොකක්ද මේ මම කියන්න උත්සාහ කරන්න සහ ඇත්තටම මෙහෙම අපිට රචනාවක් ලියන්න පුළුවන් නේද කියලා ඔයාලට තේරෙයි. right එහෙනම් මේක වීඩියෝ එක මතකතු ස්කිප් නොකර බලන්න. හේතුව මේ වීඩියෝ එක තේරෙන්නේ මේකේ අංගලක් නෑ. මේක මම කියන දේවල් ඔයාලට හොඳටම තේරෙන්න නම් මම කියන දේවල් හොඳට අහගෙන ඉන්න ඕන. right එතකොට මතක තියාගන්න මම දැන් එක්සැම්පල් එකක් ගන්නම්කෝ. නිමල් හොඳ මිනිස්සෙක් කිය. බලන්නකො ඒකේ නිමල් කියන්නේ ක්‍රියාපදයක් නෙමෙයිනේ ඇත්තටම. හොඳ කියලා කියන්නේ ක්‍රියාපදයක් නෙමෙයිනේ. ඇඩ්ජෙක්ටිව් එකක්නේ. මිනිස්සෙක් කියන්නේ නෑ. ඒක නවුන් එකක්නේ. එතකොට බලන්න නිමල් හොඳ මිනිස්සෙක් කිය නම් ඒකේ ක්‍රියාපදයක් නෑනේ පුතේ නේද? ක්‍රියාපදයක් verb එකක් නෑ. හරි. හැබැයි අවසන් උනේ කොහොමද? නිමල් හොඳ මිනිස්සෙක් කිය. යයන්නෙන් අවසන් උනේ. යයන්නෙන් නම් අවසන් වෙලා තියෙන්නේ. බලන්න පුතේ මෙතන තියෙනවා ඈම්මීසාවල තේරුම මොකද්ද? කිය වේයි අන්න යයන්න තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම මොකක්ද දෙන්න ඕන? ඈම්මීසා වලින් එකක් තමයි මෙතෙන්ට එන්න ඕන. මං කියනවා මෙහෙම. නිමල් කරුණාවන්ත මිනිසෙක් වෙලා හිටියා. එහෙම නැත්නම් නිමල් කරුණාවන්ත මිනිසෙක් විය. දැන් එයා කරුණාවන්ත නැහැ. කලින් කරුණාවන්තයි කියලා අපි හිතමු. විය කියලා අදහස් කරන්නේ. විය නම් අනිවාර්යෙන් මොකක්ද දෙන්න ඕන? was were කියන දෙකෙන් එකක් තමයි එන්නේ. ගැළපෙන එක වා යූස් කරන්න ඕන සබ්ජෙක්ට් එකට අනුව. ඉතින් ඕක තමයි ඇත්තටම පොඩි ටෙක්නික් එකක් නේ තියෙන්නේ. මේක ඔයාලා තේරුම් ගන්න ඕන. ඉතින් ওই විදිහට තමයි ඔයා ඉස්සෙල්ලම ක්‍රියාවක් නැති වෙලාවට වාක්‍ය නිර්මාණය කර ගැනීම සිද්ධ කරන්න ඕන. මේක තමයි මම පළවෙනියෙන් ඔයාලට කියලා දීපු සූත්‍රය නැත්තම් පොයින්ට් එක. right පුතේ දැන් අපි බලමු ක්‍රියාපදයක් තියෙන වෙලාවට ඔයා කොහොමද වාක්‍යයක් නිර්මාණය කරගන්න කියලා. එහෙම නිර්මාණය කරගන්න උඩට පේනවා මෙතන මම දාලා තියෙනවා සූත්‍රය. මොකද්ද? සබ්ජෙක්ට් එක තියෙනවා ඉස්සෙල්ලම. ඊට පස්සේ verb එක ලියන්න ඕනේ. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක ලියන්න ඕනේ. ඊට පස්සේ මොකද ලියන්නේ අපි? වාක්‍යයේ ඉතිරියක් තියෙනවා නම් වාක්‍යයේ ඉතිරිය ඔයාට ලියන්න පුළුවන්. ඒක රෙස්ට් එක කියලා කියන්නේ වාක්‍යයේ ඉතිරියට මතක තියාගන්න හැම වාක්‍යෙම ඉතිරියක් කියන කොටසක් එන්නේ නැහැ. ඒකත් ඔයා මතක තියාගන්න ඕන. right ඉතින් මෙන්න මේ කියන පොඩි තියරි එක ඔයා යූස් කරන්න මෙච්චරයි තියෙන්නේ. මේ ටිකෙන් ඔයාට පුළුවන් මේ ක්‍රමය ඔයාගේ ඔළුවේ තියෙනවා නම් මොකද්ද ක්‍රම දෙක? ක්‍රියාපදයක් නැත්තම් ඉස්සලම සබ්ජෙක්ට් එක ඊට පස්සේ be verb එක ඊට පස්සේ සබ්ජෙක්ට් කම්ප්ලිමන්ට් එක. මේ සබ්ජෙක්ට් කම්ප්ලිමන්ට් කියලා කියන්නේ අර සබ්ජෙක්ට් එක ඒ කියන්නේ මුලින් තියෙන පදේ ගැන තියෙන විස්තරයට තමයි අපි සබ්ජෙක්ට් කරන සරලව කිව්වොත් සබ්ජෙක්ට් එක ගැන තියෙන සරල හැඳින්වීම නැත්තම් විස්තරයට තමයි අපි සබ්ජෙක්ට් කම්ප්ලිමන්ට් එකක් කියලා කියන්නේ. එතකොට සබ්ජෙක්ට් කියන්නේ සාමාන්‍යයෙන් මෙතන තියෙනවා ක්‍රියාව කරන්න. ඔයාලා දෙවෙනි සූත්‍රය දිහා බැලුවොත් සබ්ජෙක්ට් එක කියන්නේ කාටද? ක්‍රියාව කරන කෙනා නේද? මම කියනවා මෙහෙම අම්මා වතුර උණු කරයි. මොකද්ද ක්‍රියාව තමයි උණු කරයි. කවුද ක්‍රියාව කරන්නේ? ක්‍රියාව කරන්නේ අම්මා. එහෙනම් අම්මා තමයි එතන තියෙන සබ්ජෙක්ට් එක. අන්න ඒ විදිහට ක්‍රියාවක් වාක්‍යයේ තියෙන ක්‍රියාව කරන්නාට තමයි අපි සබ්ජෙක්ට් එහෙම නැත්නම් උතන මම ෂෝට් ෆෝම් යූස් කරලා තිනවා S අකුර පාවිච්චි කරලා තිනවා. ඒතර V කියන්නේ verb එක. ඒතර verb එක මොකද්ද? අම්මා මොකද්ද කරන්නේ? උණු කරනවා. උණු කරනවා කියලා කියන්නේ එතන තියෙන verb එක. ඔබ්ජෙක්ට් කියන්නේ මොකටද? ඔබ්ජෙක්ට් කියලා කියන්නේ අම්මා උණු කරන්නේ මොකක්ද? මොනවාද අම්මා උණු කරන්නේ? මොකක්ද උණු කරන්නේ? වතුර. අන්න ඒක තමයි එතන තියෙන ඔබ්ජෙක්ට් එක විදිහට වාට යූස් කිරීමේ හැකියාවක් තියෙන්නේ. ඒ වගේම සමහර මම කියවනේ හැමතිස්සෙම රෙස්ට් එකක් එන්නේ නැහැ. වාක්‍යයේ ඉදිරිය සමහරක් ඒ වගේ එනවා. සමහරක් ඒ වගේ වාක්‍යයේ ඉදිරියක් යෙදෙන්නේ නැහැ. ඒක වාට තේරෙයි මේ ප්‍රශ්න කරගෙන යද්දී. right. ඉතින් ඔන්න ඔය ක්‍රම දෙක මතක තියාගෙන අපි යමු මෙන්න මේ කියන රචනා කොටස ලියා ගන්න. ඉතින් හරිම ලේසි මේ කොටස බලන්න. මම ගත්ත ටිකක් විතර දැන් ඔයාලා හිතනවනේ මේක නිකන් අර my favorite sport වගේක් ගත්තොත් එහෙම ඉතින් මේ පාරත් ආව නේද ඔයගොල්ලෝ එක්සෑම් එකට ආව ෂෝට් පැරග්‍රාෆ් එකක්. ඉතින් මම ඒ වගේ එකක් ගත්ත එක හරිම ලේසියිනේ. ඉතින් මම ගත්තා මේ sources of information වගේ එකක්. ඒ කියන්නේ තොරතුරු මූලාශ්‍ර ගැන කියන්න. මතක තියාගන්න පුතේ මම මේක මේ ડોකියුමන්ට් එකක් විතර හැදුවේ. මම මේක මේ මොබයිල් එකෙන් තමයි කරන්නේ. ඉතින් මේකේ මේ පොඩි සිංහල ෆොන්ට් එකේ පොඩි දෝෂයක් තියෙනවා. ඒක නිසා සිංහල අකුරු ගැන ඔයාලා වැඩිපුර හිතන්න එපා. අපි ඉංග්‍රීසි නේ ඉගෙන ගන්න යන්නේ. අපි ඉංග්‍රීසි ඉගෙන ගමු. right. බලන්නකො මේකේ පළවෙනි එකේ තියෙනවා
මම සිංහල වාක්‍ය ටිකක් ගත්තා ඔයාලට මේ වැඩේ තේරෙන්න ඕන නිසා මතක තියාගන්න. හැබැයි මේ සිංහල ලියලා වාක්‍ය ලියලා ඒව ඉංග්‍රීසි වලට පරිවර්තනය කරගෙන එහෙම කරන්න අපිට ඇත්තටම ටයිම් එකක් නැහැ නේ එක්සෑම් එකට ගියාම. නමුත් අර මුල් කාලේ රචනාවක් පුරුදු වෙනකොට අපි ඉංග්‍රීසි වලින්ම හිතන්න පුරුදු වෙන්න ඕන. නමුත් ඉතින් ඔයාලට ටිකක් විතර අමාරුයි නම් මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. පස්සේ ඔයා සිංහලින් මේ වාක්‍ය ලියන එක අමතක කරලා කොහොම හරි ඉංග්‍රීසි වලට ඔයාගේ මයින්ඩ් එක හදාගන්න කරන්න ඕන. මුලදී ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට ඔයාලට යන්න පුළුවන්. right මම ඉස්සෙල්ලා මේ කියලා දෙන්නම්. පළවෙනි එක දිහා බලමු අපි. තොරතුරු මූලාශ්‍ර සිසුන්ට සහ වැඩිහිටියන්ට ඉතා වැදගත් වෙයි කියලා තමයි මේ වාක්‍යය දීලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම මොකද්ද හොයන්න ඕන පුතේ? ඉස්සෙල්ලාම හොයන්න මේකේ ක්‍රියාවක් තියද කියලා. බලමු. තොරතුරු කියන්නේ ක්‍රියාවක්ද? නැහැ. මූලාශ්‍ර කියන්නේ ක්‍රියාවක්ද? නැහැ. සිසුන්ට කියන්නේ ක්‍රියාවක්ද? නැහැනේ. සහ කියන්නේ ක්‍රියාවක් නෙමෙයි. වැඩිහිටියන්ට කියන්නේ ක්‍රියාවක් නෙමෙයි. ඉතා කියන්නේ ක්‍රියාවක් නෙමෙයි. වැදගත් වෙයි කියලා කියන්නේත් අපි ක්‍රියාවක් විදිහට ගන්නෙ නැහැනේ. නේද? එතකොට මේකේ ඇත්තටම අපිට ක්‍රියාපද අවස්ථාවක් අඳුරගන්න තැනක් නැහැ. මොකද වැදගත් කියලා කියන්නේ ඔයාලා දන්නවා important කියන එක. එතකොට මේක verb එකක් නෙමෙයි. මේක adjective එකක් විදිහටයි පාවිච්චි කරන්නේ. ඒක නිසා පැහැදිලිව අපිට ක්‍රියාවක් අඳුරගැනීමේ හැකියාවක් වාක්‍යයේ නැහැ. හැබැයි ඔයාලට අවසානට බලුවොත් පේනවා මේක වාක්‍ය අවසන් වෙලා තියෙන්නේ කොහොමද? වේ කියන එකෙන් තමයි අවසන් වෙලා තියෙන්නේ. ක්‍රියාවක් නැත්තම් විතරයි වේ කියන එකෙන් ගන්න. හරිද? ක්‍රියාවක් එක්කත් වේ කියන එකෙන්ද පුළුවන්. එහෙම නෝතින් ඒක අපි ගන්න නැහැ. මේ ඇම්මිසා කියලා මතක තියාගන්න. ඒක ක්‍රියාවක් නැතිනම් විතරයි ඒවා අර උඩ තියෙන සූත්‍රයට යන්න ඕන. රයිට් මේක අපිට එකින් එකට බලන් ගියාම කිසිම තැනක ක්‍රියාවක් හම්බුනේ නැහැ. ඒක නිසා වාක්‍ය දිහා බැලුවම වාක්‍ය අවසන් වෙලා තියෙන්නේ වේ කියන එකෙන්. එහෙනම් අනිවාර්යෙන් මේ කතා කරන්නේ මොකක් ගැනද? ඇම්මිසා ගැන තමයි මේ කතා කරන්නේ. රයිට් එහෙනම් අපි මේ ඇම්මිසා එනවනම් අනිවාර්යෙන් මේ subject be verb subject complement කියන තීරයකට යන්න ඕන. ඉතින් අපි බලමු මේක ඉස්සෙල්ලම කොහොමද මේ වෙන් කරගන්න කියලා. මෙතනත් ඔයාලා ඉගෙන ගන්න ඕන පොඩි කොටසක් තියෙනවා මම ඒක කියලා දෙන්නම්. ඉස්සෙල්ලම බලමු අපි මේකේ subject එක වෙන් කරගන්නේ කොහොමද කියලා. පුතේ අපිට ක්‍රියාවක් නැත්තම් subject එක වෙන් කරගන්න තියෙන එකම ක්‍රමය තමයි මේ වාක්‍ය කියවෙන්නේ මොකක් ගැනද කියලා බලන්න. කියවෙන්නේ මොකක් ගැනද? තොරතුරු මූලාශ්‍ර ගැන නේද කියවෙන්නේ. සාමාන්‍යයෙන් subject එක පුතේ මේ ක්‍රියාවක් නැති වෙලාවට ගොඩක් දුරට වාක්‍යයේ මුලින්ම තියෙන පදය තමයි subject එක විතර ගන්න. ක්‍රියාවක් නැතිනම් විතරයි එහෙම ගන්න එක මතක තියාගන්න. එහෙනම් තොරතුරු මූලාශ්‍ර කියලා ගන්න මේකේ තියෙන subject එක. right. එහෙනම් ඊතුරු සියල්ලම අපි පාවිච්චි කරනවා මොකක් විදියටද? ඊතුරු සියල්ලම මේකේ තියෙන subject complement එකක් විදියට තමයි අපි use කරන්නේ. මාරසි ඉන්න කියලා කියන්නේ කොහොමද මේ subject complement එක අපි ලියාගන්නේ? කොතනින්ද පටන් ගන්නෙ? කොතනින්ද අවසන් කරන්නේ? දැන් එහෙමත් ප්‍රශ්නයක් ඇතිනේ. එහෙනම් මතක තියාගන්න subject complement එකක් තිබුණු පමණටම ඒක ඔයාලට ලියා ගැනීමේ හැකියාවක් නැහැ. මේ subject complement එකේ බලන්නවා prepositional phrase එකක් තියෙනවද කියලා. ඒ මොකක්ද මේ prepositional phrases කියලා කියන්නේ? prepositional phrase එකක් කියලා කියන්නේ පුතේ නිපාත පදයකින් ගොඩ නැගෙන වාක්‍ය කාණ්ඩයක්. බලන්න මේකේ නිපාත පද කොටසක් තියෙද කොහේ හරි තැනක තියෙනව නේද? දැන් සිසුන්ට සහ වැඩිහිටියන්ට ඉතා වැදගත් වේ කියන එකේ නිපාත පද කොටසක් තියෙනවා. මොකද්ද නිපාත පද කොටස? ඔයාලට පේනවා මේකේ ටයනු දෙකක් සෙට් වෙලා තියෙනවා නේද? සිසුන්ට සහ වැඩිහිටියන්ට කියන තැන. එතකොට මේ තමයි නිපාත පද කොටස. එහෙනම් සිසුන්ට සහ වැඩිහිටියන්ට කියලා කියන්නේ මේක ඇතුලේ තියෙන මොකක්ද? prepositional phrase එක තමයි මේ තියෙන සිසුන්ට සහ වැඩිහිටියන්ට කියලා කියන්නේ. මතක තියාගන්න අපි prepositional phrase එකක් ලියන්නේ වාක්‍යයේ තියෙන subject complement එකේ තියෙන අවසාන කොටස විදියට. ඒක මතක තියාගන්න. ඒක තමයි මම ඔයාලට කියලා දෙන හරියම simple technique එක right. එතකොට අපි අවසානට ලියාගන්නේ මොකක්ද? වාක්‍යයේ තියෙන prepositional phrase එක තමයි අවසානටම ලියන්න ඕන. right. ඔන්න ඔය තියෙන hint එකත් ඔය hints මම කියපු ඒවා මතක තියාගෙන අපි මේ වාක්‍ය ගොඩනගමුකෝ. කොහොමද මේ වාක්‍ය ගොඩනගන්නේ කියලා බලමු. right. එහෙනම් අපි හොයාගත්ත subject එක තමයි මොකද්ද? තොරතුරු මූලාශ්‍ර කියන එක. කොහොමද අපි ඉංග්‍රීසි වලින් තොරතුරු මූලාශ්‍ර වල ඉංග්‍රීසි වලින් කියන්නේ? අපි කියනවා sources of information කියලා. එහෙනම් ඔන්න subject එක මම පාවිච්චි කරනවා sources of information. right. ඔන්න මම දැම්මා. ඊට පස්සේ මට සිද්ධ වෙනවා මොකක් කරන්නද සිද්ධ වෙන්නේ? බලන්න උඩ සූත්‍රේ අපිට ඕන කරන්නේ පළවෙනි සූත්‍රේනේ. ඊට පස්සේ මොකක්ද ඕන කරන්නේ අපිට? be verb එකක් ලියන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපි බලමු මොකක්ද අපි පාවිච්චි කරන be verb එක කියලා. අපි හොයාගත්ත මේක අවසන් වෙලා තිබුණ වේ කියන එකෙන් ක්‍රියාවක් නැති නිසා ඒක නිසා අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකක්ද? am is වලින් එකක්. හැබැයි මෙතන sources of information කියලා කියන්නේ බහුවචනයක් පුතේ. තොරතුරු මූලාශ්‍ර. මූලාශ්‍ර කියන්නේ ඒක වචන නෙමෙයි. මූලාශ්‍රය කියවනම් ඒක වචනය. තොරතුරු මූලාශ්‍ර කියන්නේ බහුවචනයක්. අන්න ඒක නිසා මෙතනදී
පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මොකක්ද be verb එක? ආ කියන be verb එක වාට use කරන්න සිද්ධ වෙනවා. right. ඉතුරු වෙන්නේ මොකක්ද? සිසුන්ට සහ වැඩිහිටියන්ට ඉතා වැදගත් වේ කියලා. අපි අර කලින් මවට මතකයි මේකේ වෙන් කරගත්ත මොකද්ද වෙන් කරගත්තේ? prepositional phrase එක කොහොමද අඳුරගත්තේ? ටයනු දෙකක් තියෙනවා. ටයනු වලින් තියෙනවා නම් නිපාත පදයකින් නම් පටන් ගන්න තියෙන එක අනිවාර්යෙන් prepositional phrase එකක් වෙන්න ඕන. එහෙනම් අපි ඒ කොටස තමයි අවසානට ලියන්නේ. එහෙනම් ඉතුරු වෙන්නේ මොකද්ද වාක්‍යේ? ඉතා වැදගත් වේ කියන එක නේද ඉතුරු වෙන්නේ. ඒකේ නිපාත පදයක් නැහැ කියලා වලට පේනවනේ. එහෙනම් ඉතා වැදගත් වේ කියන එක තමයි වා පාවිච්චි කරන්න වෙන්නේ. එහෙනම් මම දානවා very important කියන එක පාවිච්චි කරනවා. ඉතා වැදගත් වේ කියලා ඔන්න මම දැම්මා. sources of information are very important කියලා දැම්මා. right. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? අර prepositional phrase එක තමයි ඉතුරු වෙන්නේ. මොකද්ද ඒක? සිසුන්ට සහ වැඩිහිටියන්ට. දැන් ඔයාලට පේනවා මේකේ නිපාත පද දෙක තියෙනවා. මොකද්ද නිපාත පද දෙක? දෙකේම තියෙන එකම නිපාතයනේ. එහෙනම් මොකද්ද එකපාරක් දැම්මාම ඇති? 2 කියලා නිපාතය තියෙනවා. ටයිනු දැක්ක පමණින්ම 2 දාන්න බෑ. දැන් මෙතන 2 දැම්මට පස්සේ වැරද්දක් නැහැ. 2 දැම්මත් හරි. නමුත් අර රිලේෂන්ෂිප් එකක් ගොඩනගා ගන්න ඕන නිසා 2 දැම්මට වැරද්දක් නැහැ. මතක තියාගන්න ටයනට ඉංග්‍රීසි වලින් කියන්නේ 2 තමයි. මෙතනට වඩා 2 කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් අර මේකේ රිලේෂන් එක හදාගන්න නේද? මේකේ අර රිලේෂන්ෂිප් එකක් තියෙනවනේ මේ වාක්‍යයක් ඇතුලේ. අන්නේ තියෙන බැඳීම හදාගන්න, මේ කනෙක්ෂන් එක හදාගන්න 2 වලට වඩා අපිට ගොඩක් දුරට මේකේ වැඩ කරනවා. මොකක්ද? for කියන preposition එක. කාටරි මේකට 2 දැම්ම කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. හැම ලකුණු අඩු වෙන්නේ නැහැ. වාක්‍ය නිවැරදි grammatically correct ඒක ගැන ඔයාලා වැඩිපුර හිතන්න එපා. right. ඉස්සෙල්ලා මතක තියාගන්න prepositional phrase එක preposition එක තමයි දාන්නේ. prepositional phrase එකක් ඔයාලා ලියා ගන්නකොට ඒක මතක තියාගන්න. ඉස්සෙල්ලාම නිපාත පදය දාලා තමයි ඊට පස්සේ ඉතුරු කැලේ ටික අපි ලියන්නේ. right. ඉතුරු වෙන්නේ මොකද්ද? සිසුන්ට සහ වැඩිහිටියන්ට. එහෙනම් මම දානවා for elders students කියලා තියෙන ඉස්සෙල්ලාම නේද? students ඊට පස්සේ දානවා මොකක්ද? and elders කියලා ඔන්න මම පාවිච්චි කරා. මෙතෙන්දි ඔයාලට ඕන නම් දෙදෙනාම කියලා කියන්න for both students and elders වගේක් දාන්න පුළුවන්. ඒතර ලස්සනයිනේ වාක්‍යය. both කියන්නේ දෙදෙනාම කියන එක. ඒතකොට එතෙන්දි පොඩ්ඩක් අර ඇඩ්වාන්ස් ලුක් එකක් නිකම්ම වාක්‍යයට එනවා. ඉතින් මම ඒකත් ඔන්න පාවිච්චි කරා both නොදැම්ම කියලා වැරද්දක් නැහැ. right. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ අපි බලමු ඊළඟ වාක්‍ය. මෙතන තියෙනවා ඒවාට පුවත්පත් අන්තර්ජාලය සංගරා සහ රූපවාහිනිය ඇතුළත් වේ කියලා. ඉස්සෙල්ලා මොකද්ද අපි බලන්න ඕන ක්‍රියාවක් අපි බලමු තියෙද කියලා. ඒවාට කියන ක්‍රියාවක් නෙමෙයි, පුවත්පත් කියන ක්‍රියාවක් නෙමෙයි, අන්තර්ජාලය ක්‍රියාවක් නෙමෙයි, සංගරා කියන ක්‍රියාවක් නෙමෙයි, සහ කියන ක්‍රියාවක් නෙමෙයි, රූපවාහිනිය කියන ක්‍රියාවක් නෙමෙයි, ඇතුළත් වෙනවා. ඇතුළත් වෙනවා කියන්නේ ක්‍රියාවක් වෙනව නේද? මේ ක්‍රියාව කොහොමද අඳුරගන්නේ? ක්‍රියාවක් අඳුරගන්න සාමාන්‍යයෙන් අපි දන්නවා මොන හරි අපි ක්‍රියාවක් කරද්දී චලනය වීමක් මූවමන්ට් එකක් වෙනව නේද? දැන් ඔයා හිතන්න බලනවා. බලද්දි මොකද්ද වෙන්නේ? කණිකාව විශාල වෙනවා, කුඩා වෙනවා, ඇවිදිනවා. එතකොට මොකද්ද වෙන්නේ? චලනයක් වෙනවා. කනවා, චලනයක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ චලනයක් වෙනකොට ඔයාට පුළුවන් අඳුරගන්න අනිවාර්යයෙන්ම මේකේ මෝෂන් එකක් වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේක verb එකක් වෙන්න ඕන කියලා. අන්තර්ගත වෙනවා. අන්තර්ගත කියන කවුරු හරි අන්තර්ගත කරනවා නැත්නම් අන්තර්ගතයකට ලක් කරනවා කියන අදහසනේ. එහෙනම් මෙතන ක්‍රියාවක් තියෙනවා. මොකද්ද ක්‍රියාව? අන්තර්ගත වෙනවා කියන එක තමයි මේකේ තියෙන නැත්නම් ඇතුළත් වෙනවා කියන එක තමයි මේකේ තියෙන ක්‍රියාපදය. දැන් මේකේ කවුරු හරි කෙනෙක් වේ තියෙන නිසා මේකේ වේ තියෙනවා අනිවාර්යෙන් ඈම් මිසා වෙන්නේ නැති කියලා. එහෙම ගන්න බෑ. මම කලින්ම කිව්වා ඉස්සලම ක්‍රියාපදයක් තියෙද නැද්ද කියලා බලලා තමයි ඔයා වේ කියන එක ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න ඕන. මේකේ ක්‍රියාවක් තියෙන නිසා ඈම් මිසා ගන්න බෑ. හේතුව ඇතුළත් වෙනවා කියන අදහස මේකේ තියෙනවා. right. ඒක නිසා මතක තියාගන්න ඕන අපි verb එක හොයාගත්තා. right. verb එක තමයි ඇතුළත් වේ කියන එක. දැන් මේක හරිම ලේසියෙන් ඔයාලට අහන්න පුළුවන් මේකේ subject එක වෙන් කරගන්න කොහොමද? ක්‍රියාවක් තියෙන තැන්වලදී ඔයා subject එක හොයාගන්නේ. මෙතනින් ප්‍රශ්නයක් අහන්න ඇතුළත් වෙන්නේ කොහේද? නැත්නම් ඇතුළත් වෙන්නේ කවුරුත් කරන්නේ කවුද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් අහන්න. ඇතුළත් වෙන්නේ කොහේද? ඇතුළත් වෙන්නේ ඒවාට කියන එක නේද මේකේ subject එක. ඇතුළත් වෙන්නේ කොහේද? ඒ වාගේ තමයි මේවා ඇතුළත් වෙන්නේ. නම් ඔන්න subject එක අපි හොයාගත්තා. ඒ වාගේ නැත්නම් ඒවාට කියන අදහස තමයි මෙතන දීලා තියෙන්නේ. ඒවාට කියලා මෙතන අදහස් කරන්නේ අර sources of information නැත්නම් තොරතුරු මූලාශ්‍ර කියන එක තමයි මෙතනදී අදහස් කරලා තියෙන්නේ. right. මෙතනින් මහන්න ප්‍රශ්නේ ඇතුළත් වෙන්නේ මොනවාද? ඒ වාගේ ඇතුළත් වෙලා තියෙන්නේ මොනවාද? ඇතුළත් වෙලා තියෙන්නේ පුවත්පත්, අන්තර්ජාලය සහ රූපවාහිනිය තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. ඔන්න ආවා මොකක්ද එහෙනම් ඇතුළත් වෙනවා කියන්නේ verb එක. ඒක ඇතුළත් වෙන්නේ කොහේද? නැත්නම් කවුද කියලා අහන්න පුළුවන්. මෙතනදී කොහේද කියලා වුවාම ඔයාට ආන්සර් එක ගන්න පුළුවන්. ඒ වාගේ තමයි නැත්නම් ඒ වාට එහෙම නැත්නම් ඒ වාගේ තමයි ඇතුළත් වෙන්නේ. ඇතුළත් වෙන්නේ මොනවද කියලා ඌට පස්සේ ඔයාට පුළුවන් ඔබ්ජෙක්ට් එක නිර්මාණය කරගන්න. ඔන්න ආව අපිට ඔබ්ජෙක්ට් එක. right. එහෙනම් ඔන්න ඔය තීරයත් ඔළුවට දාගෙන අපි මේ වාක්‍ය ලියන්න කොහොමද ලියාගන්නේ?
වාක්‍ය ලියා ගන්නකොට ඉස්සෙල්ම අපි බලන්න දෙවෙනි එක සබ්ජෙක්ට් එක ලියන්න කියනවා SVOR නේ සබ්ජෙක්ට් එක ලියන්න කියනවා ඊට පස්සේ verb එක ලියන්න කියනවා ඊට පස්සේ මොකද ලියන්න කියන්නේ rest එකක් තියෙනවා rest එක ලියන්න කියනවා අපි මේක කඩා ගන්නකොට වාක්‍ය වා දැනගත්ත rest එකක් වාක්‍යයේ අන්තර්ගත වෙන්නේ නැහැ කියලා කොහොමද පුතේ ඒ වාට ඉංග්‍රීසි වලින් කියන්නේ ඒ කියන්නේ සබ්ජෙක්ට් එක ඒ වාට කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ මාර්ගයේස් එක ඒ වාට කිව්වත් ඔයාට පාවිච්චි කරන්න ඔවුන් කියන එකම නේද ඔවුන් කියන්නේ බහුවචනයක් විදිහට අපි මේ pronoun එක use කරන්නේ ඒ වාට කිව්වත් එක ඒ වාගේ ඒ වාට කිව්වත් එක බහුවචනයක් ඒක නිසා වාද්දේ කියන එක වාට යූස් කිරීමේ හැකියාවක් තියෙනවා. රයිට් ඊට පස්සේ අපිට දාන්න කියන්නේ මොකද්ද සබ්ජෙක්ට් එකෙන් පස්සේ verb එක ලියන්න ඕන අපි verb එක හොයාගත්තා. ඇතුළත් වෙනවා කියන්නේ එක verb එක. එහෙනම් දානවා ඇතුළත් වෙනවා ඉංග්‍රීසි වලින් කියනවා කොහොමද include කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා. ඔන්න මම දැම්මා include කියන එක. රයිට් include වෙන්නේ මොනවද? ඔබ්ජෙක්ට් එක. පුවත්පත් තියෙනවා, අන්තර්ජාලය තියෙනවා. ඊට පස්සේ තා මොනවද තියෙන්නේ? සංගරා තියෙනවා, රූපවාහිනිය තියෙනවා. මම ඒ ටිකත් දාගන්නවා. පුවත්පත් වල ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ? newspapers කියලා කියනවා. ඊට පස්සේ තියෙනවා මොනවාද අන්තර්ජාලය මතක තියාගන්න ද කියන කොටස අපි පාවිච්චි කරන ආටිකල් එක පාවිච්චි කරනවා හේතුව තමයි ඉන්ටර්නෙට් එක කියලා කියන්නේ සාමාන්‍ය ලෝකෙටම අපි පොදු දෙයක් විදිහට සලකලායි ද කියන එක පාවිච්චි කරන සංග්‍රහවල ඉංග්‍රීසි වලින් කියනවා කොහොමද මැගසීන්ස් කියලා කියනවා ඒ වගේම රූපවාහිනියට ඉංග්‍රීසි වලින් කියනවා ඒක ලියන්න කලින් දානවා මොකද්ද and කියන කන්ජන්ක්ෂන් එක ඊට පස්සේ දානවා ටෙලිවිෂන් කියන එක අපි ලියා ගැනීම ටයිප් කරගන්න ඇත්තට මම නම් කරන්නේ මේ විදිහට ටයිප් කරගන්න ඕන මම ලියා ගැනීම සිද්ධ කරන්න ඕන right ඊට පස්සේ අපි යමු ඊළඟ එකට මේකෙදි බලන්නකො මේකෙදි තියෙනවා අර වගේම දෙයක් අපි ඉස්සෙල්ලම මොකද්ද කරන්න ඕන ඉස්සෙල්ලම මේකේ තියෙන verb එක චුට්ටක් හොයාගන්න යමු ක්‍රියාවක් තියෙද නැද්ද කියලා බලමු මෙම කියන ක්‍රියාවක් නෙමෙයි මූලාශ්‍ර කියන ක්‍රියාවක් නෙමෙයි අපට ක්‍රියාවක් නෙමෙයි තොරතුරු සොයා ගැනීමට අන්න කෙනෙක්ට දෙන්න පුළුවන් සොයා ගන්නවා කියන ක්‍රියාවක් නේද කියලා. ඔව් ක්‍රියාවක් තමයි. හැබැයි ක්‍රියාවක් උනාට පුතේ බලන්න මේ ක්‍රියාවත් එක්ක මොකද්ද මේ යෙදලා තියෙන්නේ? ටයන්නක් යෙදලා තියෙනවා නිපාතයක් යෙදලා තියෙනවා නිපාතයක් යෙදලා තියෙන පදයක් අපි නිපාතයක් යෙදලා තියෙන verb එකක් action verb නැත්තම් main verb එක විදිහට අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒක මතක තියාගන්න. දැන් උඩේ බැලුවොත් එimhe අන්තර්ගත වෙ නිපාතයක් කොහෙවත් නැහනේ. මේ නිපාත පාඩම හොඳට ඉගෙන ගන්න මම ඉදිරියේදීත් මේ නිපාත පාඩම් කරනවා. මතකතුව මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ කොටස් වලට ඔයාලට වැදගත් වෙයි. right. එතකොට මේ නිපාත පද යෙදලා තියෙනවා නම් ඒක action verb එකක් වෙන්නේ නැත්තම් ප්‍රධාන action verb එකක් තමයි. නමුත් අර main verb එකක් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. right. ඊට පස්සේ සහ කියන verb එකක් නෙමෙයි විනෝදාස්වාදය ලබා දීමට අනේ ආයි හිතෙන්න පුළුවන් කෙනෙක්ට ආයෙ ලබා දෙනවා කියන්නේත් ක්‍රියාවක් නේ. ක්‍රියාවක් තමයි. නමුත් බලන්න පිටිපස්සේ මොකක්ද තියෙන්නේ? ටයන්නක් තියෙනවා. ඒක නිසා මේක වාක්‍යයේ තියෙන ප්‍රධාන ක්‍රියාව වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න main verb එක නෙමෙයි. right. උපකාරී වෙනවා. උදව් කරනවා. අන්න තියෙනවා verb එක. ඒක බලන්න නිපාතයක්වත් කිසිම මේකක් දීලා නැහැ. එහෙනම් අපි දන්නවා මේ තියෙන්නේ මේක ඇතුලේ තියෙන මොකක්ද? ක්‍රියාපද කොටස තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හරි. ප්‍රශ්නය අහන්න උපකාරී කරන්නේ කවුද? නැත්නම් උපකාරී කරන්නේ කොහෙද කියලා අහන්න නැහැ. මෙතනදී උපකාරී කරන්නේ කවුද? කවුද උපකාරී කරන්නේ? උපකාරී කරන්නේ මෙම මූලාශ්‍ර. මෙල මූලාශ්‍ර නේද අපිට උපකාරී කරන්නේ. right. මෙම මූලාශ්‍ර උපකාරී කරන්නේ මොකටද? නැත්නම් අපි මෙතනදී මතක තියාගන්න මෙතනදී ඔයාට උපකාරී කරන්නේ මොකටද? මොකටද උපකාරී කරන්නේ? තොරතුරු සොයා ගැනීමට සහ විනෝදාස්වාදය ලබා ගැනීමට. නමුත් පුතේ මෙතන ඔයා හොඳට බැලුවොත් පේනවා pronoun එකක් අපිට ඇවිල්ලා තියෙනවා. මොකද්ද pronoun එක? අපට කියන pronoun එක ඇවිල්ලා තියෙනවා. දැන් ඇත්තටම දැන් හරිනම් අපි object එක තෝරගන්නකොට ක්‍රියාවෙන් අහන ප්‍රශ්නයක් මොකක්ද අහන ප්‍රශ්නය? උපකාරී කරන්නේ කවුද කියලා අහුවාම subject එක එනවා. උපකාරී කරන්නේ මොකක්ද කියලා අහුවාම object එක එනවා. දැන් උපකාරී කරන්නේ මොකටද? උපකාරී කරන්නේ තොරතුරු සොයා ගැනීමට සහ විනෝදාස්වාදය ලබා ගැනීමටනේ. හරිනම් object එක ඒක තමයි. නමුත් මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? අපිට මෙතන ඇවිල්ලා තියෙනවා pronoun කොටසක්. ඒ pronoun එකට නමක් කියනවා අපට කියන්නේ අපි us කියලා. එතකොට us කියන පදයේ objective pronoun එකක්. මතක තියාගන්න අපි වාක්‍යයක් ලියද්දී අපි පොඩ්ඩක් ප්‍රධාන තැනක් දෙනවා මොකටද? pronouns වලට. එතකොට මේක objective pronoun එකක් නිසා අපිට මේ අපට කියන එක ගන්න වෙනවා මොකක් විදියටද? object එක විදියට. ඒක නිසා ඒක ගැන පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. දැන් කාටද හිතන්න පුළුවන් අපට කියන එක මම මේ rest එකට අරගෙන නැත්තම් වාක්‍යයේ ඉතිරි කොටසට අරගෙන ලිව්වොත් වැරදිද කියලා. නෑ වැරද්දක් නෑ. ඒ වාක්‍ය නිවැරදි. නමුත් අපි ඉංග්‍රීසි නැචරල් අපි හරි ලස්සනට ඉංග්‍රීසි ලියන්න කතා කරන්න ගන්නවනේ. අන්න ඒ වෙලාවේදී පොඩි ඉතින් ප්‍රශ්නයක් එනවා. නමුත් ඒ වාක්‍ය ග්‍රැමර් අතින් ඔයා as කියන එක rest එකට පාවිච්චි කරා කියලා වැරද්දක් වෙන්නේ නැහැ. නමුත් ඔයා හරිම ක්‍රමයට use කරද්දී ඔයා as කියන එක objective pronoun එකක් නිසා object එකට ආදේශ කිරීම තමයි කරන්න ඕන. right. අපි හොයාගත්ත ටික මෙතනදී ආදේශ කරමු. මෙම මූලාශ්‍ර ඒ කියන්නේ සබ්ජෙක්ට් එක අපි හොයාගත්තු
උපකාරී කරන්නේ කවුද? මෙම මූලාශ්‍ර. එහෙනම් අපි කියනවා මෙම මූලාශ්‍ර වල ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? these sources කියලා අපි කියනවා මෙම මූලාශ්‍ර කියන එක. right. ඊට පස්සේ බලන්න අපි හොයාගත්තා මොකද්ද හොයාගත්තේ? verb එක හොයාගත්තා. verb එක තමයි මොකද්ද? උපකාරී කරනවා කියන අදහස. එහෙනම් දානවා මම මොකද්ද? help කියන එක පාවිච්චි කරනවා උපකාරී කරනවා. help subject එකෙන් පස්සේ verb එක ඔන්න ලිව්වා. ඉතින් object එක ලියනවා. object එක තමයි ඉතින් මම කියවන එක වෙනස as කියන එක මම පාවිච්චි කරනවා. ඒක වඩා සුදුසු නිසා මේ අවස්ථාවේදී ඉතුරු වෙනවා මොකක්ද? තොරතුරු සොයා ගැනීමට සහ විනෝදාස්වාදය ලබා ගැනීමට. ඒක මම මේකේ තියෙන අවසාන පදේ විදිහට පාවිච්චි කරනවා. ඇත්තරම් පුතේ මේකේ අපිට object complement එකක් කියලාත් එකක් තියෙනවා. මම මෙතනදී ඒක පැහැදිලි කරන්නේ නැහැ. ඉතින් ඔය ඔක්කොම වැදගත් වෙන්නේ නැහැ නේ තියරි නේද? ඉතින් ඉංග්‍රීසි කතා කරද්දී නියම් බොරුවට ලොකු තියරි ටිකක් ඉගෙනගෙන ඔළුවේ තියාගෙන මේක object මේක අමාරුයි. එහෙම දාගන්න එපා ඔළුවට. ඒකට අමාරුනේ මේවා. නිකම් ඔයා නිකන් සරල ක්‍රම ටිකක් ඔයාට ආවෙන ක්‍රම ටිකක් නිර්මාණය කරගන්න. ඒකට හරිම ලේසි මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. ඉතින් මේකේ ඇත්තම object complement එකක් තියෙනවා. ඉතින් ඒක නම් මම පැහැදිලි කරොත් එහෙම ඔයාලගේ ඔළුවත් අවුල්ලා ඔක්කොම අවුල් වෙලා යනවා. ඒක නිසා මේක අපි rest එක විදිහට use කරමු. right. අපි බලමු මේකේ මොකද්ද තියෙන්නේ? තොරතුරු සොයා ගැනීමට සහ විනෝදාස්වාදය ලබා දීමට. මේක ටයන්නක් කියවෙනවා. ඒක නිසා මම ටයන්න පාවිච්චි කරනවා මම කිව්ව නේද? නිපාතයක් නිපාත පද කොටසක් වාලියදී ඉස්සලම නිපාත පදේ පාවිච්චි කරන්න. නිපාත පදේ අත්‍යවශ්‍යයි පාවිච්චි කරන එක මුලින්ම. right. නිපාත පදයට එක්ක සම්බන්ධ වෙලා තියෙන මොකක්ද? අපි ඉස්සලම නිපාත පද දෙකක්ම තිබ්බනේ මෙතන. එකක් තමයි සොයා ගැනීමක් තියෙනවා. අනිත් එක තමයි ලබා දීම. ඉතින් මම ඉස්සලම දින එක ලියනවා සොයා ගැනීම කියන එක. සොයා ගන්නකොට ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? find. right. සොයා ගැනීමත් එක්ක තියෙන මොකක්ද? තොරතුරු කියන එක. එහෙනම් මම දානවා මොකද්ද? information කියන එක පාවිච්චි කරනවා. ඉතින් අනිත් කොටස ලියන්න කලින් මම දානවා මොකද්ද? and කියන conjunction එක. ඊට පස්සේ මම ලියනවා මොකද්ද? විනෝදාස්වාදය ලබා දීමට. ලබා දෙනකොට ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ? provide කියන එක අදහස් කරනවා මෙතන. විනෝදාස්වාදය අපි ඉංග්‍රීසි වලින් කියනවා entertainment කියලා. right. ඉතින් මෙතන තව දෙයක් මම ඔයාලට කියලා දෙන්නම්. මේ අවුරුද්දේ මම හිතන්නේ 11 වෙනි ප්‍රශ්න වෙන මේ ගැටලුව ඇවිල්ලා තිබුණා. ඉතින් ගොඩක් ළමයි මේ තියෙන නීතිය දන්නේ නැති නිසා පොඩ්ඩක් ඒක වරද්ද ගත්තා. right. මතක තියාගන්න මේ help කියන ක්‍රියාවත් එක්ක මේක ගොඩක් දුරට අපි පාවිච්චි කරනවා bare infinitive එකක් විතර මේ verb එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද මේ bare infinitive එකක් කියලා කියන්නේ? bare infinitive එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් to කියන නිපාතයක් ආදේශ නොවි ඔයාලට පුළුවන් ක්‍රියාවේ පළවෙනි අවස්ථාව පාවිච්චි කරන්න. ඉතින් ඒක ලොකු කතන්දරයක්. ඒ කතන්දරේ මම මෙතනදී කියලා දෙන්න යන්නේ නැහැ. ඒක සෑහෙන ලොකු lesson එකක් කියන්න තියෙනවා. ඒක නිසා ඉදිරි පාඩම් වලදී මම ඔයාලට කියලා දෙන්නම්. මම නිකන් දල අදහසක් ගන්න කියන්නම්. දැන් පුතේ these sources help us to find information and provide entertainment කියලානේ මම ඔයාලට කිව්වේ. මේක මේ විදිහට අපිට ලියන්න පුළුවන්. කොහොමද? these sources help us find information and provide entertainment කියලා පාවිච්චි කරන්න පුළුවන් to කියන නිපාතය හලලා. ඒ කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මම අර කියපු මම වල කන්ඩිෂන් එකක් කිව්වනේ. මොකක්ද කන්ඩිෂන් එක? bare infinitive එකක් තමයි මේ. ඒ වගේ ක්‍රියාපද තියෙනවා අපිට to කියන නිපාත පදේ නැතුව infinitive form එකක් පාවිච්චි කරලා verb එකක් එක්ක ලියීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ගැන මම ඉස්සරහට පැහැදිලි කරගෙන යන්න. දැන් පැහැදිලි කරොත් ඒ පාඩම කරන්න ගියොත් සෑහෙන වෙලා යනවා. මේක වීඩියෝ එකක් නිසා මම ඉතුරු කොටස් වලට යනවා. ඒකත් මතක තියාගෙන ඉන්න. right. හරි. ඊට පස්සේ මම යනවා මොකටද? මෙම මූලාශ්‍ර භාවිතා කිරීමෙන් මිනිසුන් කාලය ඉතිරි කරයි. right. අපි බලමු ඉක්මනට මේකේ තියෙන ක්‍රියාපදයක් තියෙද කියලා. මෙම මූලාශ්‍ර භාවිතා මෙම මූලාශ්‍ර කියන්නේ ක්‍රියාවක් නෙමෙයි. භාවිතා කිරීමෙන් කියලා තියෙන්නේ. දැන් භාවිතා කරනවා කියලා තිබ්බනම් අවුලක් නැහැ. භාවිතා කරනවා නෙමෙයි කිරීමෙන්. men කියලා කියන්නේ මොකද්ද? preposition එකක් විතර use කරනවා. නිපාත පදයක් කිරීමෙන් කියන්නේ එනං අනිවාර්යයෙන්ම ඔයාලා දන්නවා ක්‍රියාවකට නිපාතයක් සම්බන්ධ වුණාට පස්සේ ඒක අපි ගන්නෙ නැහැ මොකක් විදිහටද main verb එකක් විදිහට මතක තියාගන්න ඕන. ඊට පස්සේ බලමු මිනිසුන් කාලය ඉතිරි කරයි. මිනිසුන් කියන්නේ ක්‍රියාවක් නෙමෙයි, කාලය කියන්නේ ක්‍රියාවක් නෙමෙයි. ඉතිරි කරයි කියලා තියෙනවා. මේ ඉතිරි කරයි කියලා කියන්නේ මොකටද? ක්‍රියාවක් වල දන්න save කියලා කියන්නේ ඉතිරි කරනවා කියන අදහස. අන්න ඇවිල්ලා තියෙනවා මොකක්ද verb එක. ප්‍රශ්නේ අහන්න මොකද්ද ප්‍රශ්නේ? subject එක හොයාගන්න. එහෙමනේ ක්‍රියාවක් තියෙන තැන්වල ඉතිරි කරන්නේ කවුද? මුලින් දෙනෙක් ගන්න එපා. මේ මූලාශ්‍ර නෙමෙයි ඉතුරු කරන්නේ. ඉතිරි කරන්නේ කවුද? මිනිසුන් තමයි ඉතුරු කරන්නේ. right. මෙතනම ප්‍රශ්න අහන verb එකෙන්මයි යන්නේ. ඉතුරු කරන්නේ කවුද? මිනිසුන්. subject එක ආවා. මිනිසුන් ඉතුරු කරන්නේ මොකක්ද? ඉතුරු කරන්නේ මොනවාද? කාලය තමයි ඉතුරු කරන්නේ. අන්නාව මොකක්ද? object එක. එහෙනම් මේ ඉතුරු කොටස ගන්නවා අපි මොකක් විදියටද? rest එක විදියට වාට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. right. අපි ඉක්මනට මේ වාක්‍යයත් ලියා ගමු. හරි. මෙතනදී බලමු කොහොමද එන්න කියලා. ඉස්සෙල්ලම මම හොයාගත්තා මොකද්ද subject එක තමයි මිනිසුන් කියන එක. මිනිසුන්ට ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? people කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා මිනිසුන්ට කියද්දි. ඊට පස්සේ බලමු මිනිසුන්ට. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? මිනිසුන්ට ආවා. ඊට පස්සේ verb එක අපි ලියා ගන්න ඕන. මොකද්ද verb එක? verb එක තමයි ඒකත් හොයාගත්තනේ ඉතුරු කරනවා නේද? save කියන එක. හරි. මිනිසුන් සේව් කරන්නේ නැත්නම් ඉතුරු කරන්නේ මොකක්ද? මිනිසුන් ඉතුරු කරන්නේ කාලය. එහෙනම් දානම් කොහොමද? people save
time. ඊට පස්සේ ඉතුරු වෙනවා මොකක්ද මෙම මූලාශ්‍ර භාවිතා කිරීමෙන් රෙස්ට් එක ලියද්දි මතක තියාගන්න නිපාත පද කොටසක් හම්බ වෙනවා නිපාත පද කොටස තමයි ඔය ඉස්සෙල්ලාම ලියන්න ඕන මේකේ තියෙන men කියන එක කොහොමද men කියන එක ඉංග්‍රීසි වලින් කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට from කියන එක පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම by කියන එක මෙතනදී use කිරීමේ හැකියාවක් තියෙන ඒ නිසා මම by කියන එක මෙතනදී පාවිච්චි කරනවා men කියන අදහස අරගන්න කිරීම මගින් කියන අදහස අරගන්න තමයි by කියන එක use කරන්නේ ඉතින් අර ඒක වඩා සුදුසුයි from කියන එකත් වඩා use කිරීමේ හැකියාවක් තියෙනවා නමුත් by කියන එක තමයි වඩා සුදුසු වෙන්නේ grammatically වාට නිවර්තිව ලියාගනිද්දී right people save time by ඊට පස්සේ ඉතුරුනා මොකක්ද මෙම මූලාශ්‍ර භාවිතා කිරීමෙන් by කියලා ලියුවනේ එතකොට men කියන එක සම්බන්ධ වෙලා තිබුණේ මොකක් එක්කද භාවිතා කිරීමත් එක්ක නේද භාවිතා කිරීමට ඉංග්‍රීසි වලින් කියනවා කොහොමද using භාවිතා කරනවා ඉංග්‍රීසි වලින් කියන්නේ use භාවිතා කරා used භාවිතා කරලා කියන එකටත් used කියලා පාවිච්චි කරනවා ඒ වගේම භාවිතා කරමින් කියලා කියද්දී using භාවිතා කිරීමට භාවිතා කිරීම කියලා ගන්නත් වාට using කියන එක use කරන්න පුළුවන් මතක තියාගන්න ඒක ජරන්ඩයක් විදිහට තමයි මෙතනදී අපි පාවිච්චි කරන්නේ මේ පාඩම් කොටස් වලට මම ඉදිරියේදී කියලා දෙන්නම් දැනට හොඳට මේ කොටස් අහගෙන ඉන්න. හරි people save time by using මොකද ඉතුරු වෙන්නේ මෙම මූලාශ්‍ර කියද්දී නැවතෙනවා මොකක්ද these resources කියන එක අපි use කරනවා. හරි මම හිතනවා resources නෙමෙයි sources කියලායි පාවිච්චි කරන්නේ මොකද resources කියන්නේ සම්පත්නේ sources මූලාශ්‍ර වලට කියන්නේ තාම පොඩ්ඩක් මාරසින් එක sources right ඉතින් මේ විදිහට තමයි ඔයාලට හැදුනේ බලන්න ඉතින් හරිම ලේසියෙන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ කොටස් නේද ඊට පස්සේ අපි ඊළඟට පොඩ්ඩක් බලමුනේ වර්තමානයේ සිසුන් අන්තර්ජාලය භාවිතා කරයි වර්තමානයේ සිසුන් කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ වර්තමානයේ සිසුන් කියලා කොහොමද කියන්නේ nowadays කියන එක පාවිච්චි කරන්න පුළුවන් වර්තමානයේ කියද්දි නේද ඒක පොඩ්ඩක් අපි තියමු ඉස්සෙල්ලාම අපි මේක වෙන් කරගන්න බැරුණානේ මොකද්ද මේ ක්‍රියාව බලමු අපි ක්‍රියාවක් තියෙනවද ඔව් ක්‍රියාවක් තියෙනවා භාවිතා කරයි කියන්නේ ක්‍රියාපදය භාවිතා කරයි කවුද භාවිතා කරන්නේ කවුද සිසුන් තමයි භාවිතා කරන්නේ සිසුන් භාවිතා කරන්නේ මොකක්ද සිසුන් භාවිතා කරන්නේ මොනවාද අන්තර්ජාලය ඉතින් ඔන්නව සබ්ජෙක්ට් එකක් තියෙනවා verb එකක් තියෙනවා ඔබ්ජෙක්ට් එකක් තියෙනවා රෙස්ට් එක විදිහට ගන්න පුළුවන් වට ඔන්න වර්තමානයේ කියන එක නමුත් මේක ඉදිරියේදී කියන්නේ ඉස්සරහට වාක්‍ය ලියන්න කලින් හර ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් නිසා මම මේක ඉදිරියේදී ඉස්සරහට කියන වාක්‍යයේ සබ්ජෙක්ට් එක ලියන්න කලින් මේ වර්තමානයේ කියන වගේ පදයක් ඔයාලට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා අපි ඉංග්‍රීසි වලින් nowadays වගේ එකක් use කරනවා ඒක දැම්මට පස්සේ මතක තියාගන්න එක කියන්නේ වාක්‍යයෙන් පොඩ්ඩක් වෙන් කිරීමට අපි කමා එකක් use කරන්න ඕන අනිවාර්යයෙන් මේකත් මතක තියාගන්න right verb එක ගත්ත භාවිතා කරයි කවුද භාවිතා කරන්නේ සිසුන් ඒක නිසා මම දානවා මොකක්ද students කියන එක මම ඔන්න use කරනවා right nowadays students ඊට පස්සේ මම මොකද ලියන්න ඕන verb එක මොකද්ද verb එක use භාවිතා කරනවා හරි ලේසියෙන් බලන්න අන්තර්ජාලය එහෙනම් දාන්නේ කොහොමද use the internet කියන එක වාට use කරන්න පුළුවන් nowadays students use the internet right ඊට පස්සේ බලන්න ඊළඟ එක එබැවින් අන්තර්ජාලය උන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ හරි දැන් බලමු මේකේ ක්‍රියාවක් තියෙනවද නැද්ද කියලා එබැවින් කියන්නේ ක්‍රියාවක්ද නැහැ අන්තර්ජාලය නැහැ ඔවුන්ගේ අධ්‍යයන කටයුතු නැහැ සඳහා කියන්නේ නැහැ ඉතා ප්‍රයෝජනවත් වේ ප්‍රයෝජනවත් කියන ක්‍රියාවක්ද නැහැ ප්‍රයෝජනවත් කියන්නේ මොකටද useful කියන එක මතක තියාගන්න ඉංග්‍රීසි වලින් මේක තේරුම් ගන්න තරමට ලේසි useful කියන්නේ adjective එකක් full කියන suffix එක use කරලා තියෙනවා full කියන්නේ adjective එකක් ඒක අනිවාර්යයෙන්ම verb එකක් වෙන්න විදියක් නැහැ නම් වාක්‍යයේ verb එකක් අන්තර්ගත වෙන්නේ නැහැ එහෙනම් බලන්න වාක්‍යයේ verb එකක් නැත්තම් දැන් ඔයා මොකටද යන්න ඕන බලන්න මේක අඳුර ගන්න පුළුවන් කොහේ හරි ක්‍රමයක් තියෙද කියලා අවසානයේ බැලුවොත් පේනවා way කියන එකෙන් අවසන් වෙලා තියෙන්නේ එහෙනම් පොඩ්ඩක් අපි ආයෙ මුලට යමු right ඉතින් මේකේ way කියලා තියෙනවා නම් මොකද්ද අදහස් වෙන්න ඕන අර මුලින් තියෙන එක බලන්න සබ්ජෙක්ට් එක තියෙනවා be verb එක සබ්ජෙක්ට් කම්ප්ලිමන්ට් කියන කොටස තමයි අපිට වෙන්තේදී වැදගත් වෙන්නේ මොකද වේ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම am is a කිය වේ e කියන අදහස තමයි තියෙන්නේ ඔය වේ කියන එක මම ටයිප් කරේ නෑ ඔයා මුලින් දැන් වීඩියෝ එක බැලුවා නම් දැක්කා මට වෙච්ච අකරදැබ්බ නේද ඔයා දැක්ක නේද සාමාන්‍ය වේ කියන එක මෙතනදී සිංගල් ෆොන්ට් එකක් නිසා පොඩක් ડોකියුමන්ට් එකකට ටයිප් වෙන්න ගියේ නෑ ඒ නිසා මම වේ කියන එක තියෙන දැම්මේ නෑ නමුත් am is a වල වේ කියන සවුන්ඩ් එක තියෙනවා right අපි මේක නිසා අපි බලමු පොඩ්ඩක් මෙතනදී එබැවින් අන්තර්ජාලය ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. දැන් මේකදී අපි අඳුරගත්ත මොකක්ද අඳුරගත්තේ වේ කියලා කියනවා අනිවාර්යයෙන් මේක be verb එකක් තියෙන්න ඕන. එහෙනම් මුලින්ම තියෙන සාමාන්‍යයෙන් මොකද්ද subject එක මොකද ක්‍රියාවක් නැති නිසා අර කවුද මොකද්ද කියලා ප්‍රශ්න වලින් අපිට අඳුරගන්න බෑ. කොහොමද මේ එබැවින් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ? අනේ එකක් දැනගන්න බෑ. එබැවින් කියලා කියන්නේ කොහොමද? එම නිසා එබැවින් ඔයගේ අදහස් ගන්න පුළුවන් වාට කොහොමක් use කළාද? so කියන adverb එක use කරන්න පුළුවන් වාට ඒ වගේම conjunction
කන්ජන්ක්ෂන් එකක් විදිහට so කියන එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් නේද? කන්ජන්ක්ෂන් එකක් විදිහට භාවිතා කරනවා so කියන එක ඇඩ්වර්බ් එකක් විදිහට ඔයාලට යූස් කිරීමේ හැකියාවක් තියෙන. ඉතින් ආකාර ගොඩක් තියෙනවා. right so කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න එබැවින් කියනකොට මම පාවිච්චි කරා. ඊට පස්සේ වාක්‍යයේ මොකද්ද මුල තියෙන කොටස? වාක්‍යයේ මුල තියෙනවා අන්තර්ජාලය කියන එක. කොහොමද අන්තර්ජාලය ඉංග්‍රීසි වලින් කියන්නේ? අන්තර්ජාලය ඉංග්‍රීසි වලින් කියන්නේ ද ඉන්ටර්නෙට් කියලා නේද? අපිට වෙන් කරගන්නත් බැරි වුණානේ තාම. මේකේ පොඩ්ඩක් පිස්සු නටනවා මේ ડોකියුමන්ට් එකේ. ඒ නිසා චූටි වෙලාවක් දෙන්නකො මට. රයිට්. දැන් හරි. බලන්න මේකේ එබැවින් අන්තර්ජාලය උන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. දැන් මෙතනදී අන්තර්ජාලය කියන එක අපි හොයාගත්තා. මේ තමයි මේ සබ්ජෙක්ට් එක. අපි ඒක ඉස්සරම පාවිච්චි කරමු. එහෙනම් දානවා so the internet ඔන්න මම දැම්මා internet. ඊට පස්සේ be verb එකත් ඔහොම දාගමු. ඊට පස්සේ be verb එකනේ subject එක subject complement එක ලියන කලින් be verb එක is කියන එක නෙන්නේ. මොකද වේ කියලා තිබ්බේ am දාන්න බෑ. මොකද මේක එක වචනයක් නේ. ඒ වගේම am දාන්නේ I එක දාන්න බෑ. ඒක වචනයක් නිසා ඒක නිසා is කියන පදේ ඔන්න මම පාවිච්චි කරා internet එක. ඉතුරු වෙන්නේ මොකක්ද? ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. subject complement එක තමයි ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. මම කිව්වාට subject complement එකක් තියෙන වෙලාවට අනිවාර්යයෙන්ම හොයන්න මේකේ නිපාතය. නිපාතයක් තියෙනවා. මොකද්ද තියෙන නිපාතය පුතේ? සඳහා කියලා තියෙනවා. සඳහා කියන එක සම්බන්ධ වෙලා තියෙන පද ටික මොකක්ද? ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා අන්නේ කොටස තමයි මොකක්ද පුතේ තියෙන prepositional phrase එක අඳුරගත්තේ කොහොමද? නිපාත පදයක් එක්ක තියෙන කොටස නැත්නම් නිපාත පදයේ අන්තර්ගත වෙලා හැදුණු වචන කාණ්ඩ ටික තමයි prepositional phrase එක විදිහට පාවිච්චි කරන්නේ. එතකොට මෙතන හැදලා තියෙන්නේ සඳහා ඊට ප්‍රයෝජනවත් වේ කියලා කියන්න බෑනේ. ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා කියලා කියන්නේ මේක ඇතුළේ තියෙන prepositional phrase එක. right. එහෙනම් මම කිව්වා ඒක ලියන්නේ අවසානට. ඒක අවසානට ලියන්න ඕන නිසා ඉතුරු වෙන්නේ මොකද්ද මේකේ? ඊට ප්‍රයෝජනවත් වේ කියන එක මම දානවා කොහොමද? very important නැත්නම් දාන්න පුළුවන් ලස්සන වචනයක් තියෙනවා. හැමදෙස්සම මොකද්ද very important දාන්න ඕනේ නෑනේ. ඒක නිසා ඔයාලට පුළුවන් essential වගයක් use කරන්න. එහෙම නැත්නම් very important දැම්මක් කමක් නෑ. is essential ඊට පස්සේ දාන්න පුළුවන් ඕන important කියලා දාමු. නැත්නම් අවුල්නේ නේද? මෙතන තියෙන වැදගත් කියලානේ. very important කියලා දාමු. හරි. දෙකෙන් එකක් ඔයාලට කැමතියක් පාවිච්චි කරන්න පුළුවන්. ගැටලුවක් නෑ. very important ඊට පස්සේ ඉතුරුනා මොකක්ද? ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ඔයා අනිවාර්යයෙන්ම ලියන්න ඕන මොකක්ද? මෙතන තියෙන නිපාත පද කොටස තමයි ඉස්සෙල්ලම ලියන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඉතුරු කොටස් ටික ලියා ගන්න. their අධ්‍යයන කටයුතු ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ? studies කියලා ඔයාලට හරි ලස්සනට කියන්න පුළුවන්. right okay academic කැලි දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. studies කියන්නේ අධ්‍යයන කටයුතු කියලා අදහසක් තියෙනවා. right අපි ඉතින් අවසාන යනවා. අවසානට මේ ගියා බලන්න හොඳ තොරතුරු මූලාශ්‍ර අපට අත්‍යවශ්‍ය දෙයකි. අන්න ඉතින් හරිම ලේසි. කොහොමද ලියන්නේ? හොඳ තොරතුරු මූලාශ්‍ර අපිට අත්‍යවශ්‍ය දෙයකි. ක්‍රියාවතියද බලන්න. හොඳ කියන්නේ ක්‍රියාවක් නෙමෙයි, තොරතුරු කියන්නේ ක්‍රියාවක් නෙමෙයි, මූලාශ්‍ර කියන්නේ ක්‍රියාවක් නෙමෙයි, අපිට කියන්නේ ක්‍රියාවක් නෙමෙයි, අත්‍යවශ්‍ය කියන්නේ ක්‍රියාවකුත් නෙමෙයි. අත්‍යවශ්‍ය දෙයක් කියලානේ තියෙන්නේ. අත්‍යවශ්‍ය වෙනවා තිබ්බනම් ඔන්න verb එකක්. අත්‍යවශ්‍ය දෙයක කියලා තියෙන්නේ. එහෙනම් මේකේ ක්‍රියාවක් නැහැ. ක්‍රියාවක් නැත්තම් මට හරි ලස්සනට මේක ගන්න පුළුවන්. අර කලින් කියපු එකම subject එක be verb එකේ වගේම subject complement කියන නීතියට යනවා. එහෙනම් අපි ඉස්සෙල්ලා මේක වෙන් කරගමු subject එක. මොකද subject එක? subject එක තමයි ඉතින් මුලින් තියෙන පදේ verb එකක් නැති නිසා අර කවුද මොකද්ද කියලා අහන්න බෑනේ. එහෙනම් හොඳ තොරතුරු කියන්නේ මේක ඇතුළේ තියෙන subject එක. ඉතුරු වෙනවා මොකද්ද? මේක ඇතුළේ තියෙන subject complement එක තමයි ඉතුරු වෙන්නේ. right අපි බලමු මේකේ හොඳ තොරතුරු මූලාශ්‍ර කියන subject එක අපට අත්‍යවශ්‍ය දෙයකි. අපි කොහොමද මේක හොයාගන්නේ? මොකද්ද මේකේ තියෙන subject complement එකේ නිපාත පදයක් තියෙද කියලා. නිපාත පදයක් තියෙනවා පුතේ. නිපාත පදයක් සම්බන්ධ වෙලා ඔයාලට මේකේ කියන්නේ සාමාන්‍යයෙන් මේ කියන්නේ pronoun එකක් සම්බන්ධ වෙද්දී නිපාත පද කොටස ටිකක් අඳුර ගන්න අමාරුයි. නමුත් ඔයාලට මෙතනින් බලන්න පුළුවන් අපට කියන එක ඔය ටයන්න වගේ එක ඔයාලට යූස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඔකේ නිපාත පදයක් කියලා ඔයා හිතන්න. ඒතකොට හරි ලේසියෙන් මේක ඔයාලට හදා ගන්න පුළුවන්. right එතන අපට කියලා කියන්නේ නිපාත පද කොටසක් කියලා ඔයා හිතන්න. pronoun එකක් එක එකතු වුණු නිපාත පදයක් එතන තියෙනවා කියලා ඔයා එතනදී හිතන්න. ඒතකොට හරි ලේසියෙන් මේක හදා ගන්න පුළුවන්. ඒතර බලන්න හොඳ තොරතුරු මූලාශ්‍ර කියන එක අපි ගන්නවා ඉස්සෙල්ලාම subject එක විදිහට. එහෙනම් අපි ගමු ඒක. ඔන්නම දානවා මෙතනින් හොඳ තොරතුරු මූලාශ්‍ර වල ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ? good කියන්නේ හොඳ, තොරතුරු කියන්නේ information. ඊට පස්සේ අපි කියනවා මූලාශ්‍ර sources විදිහට පාවිච්චි කරනවා. ඊට පස්සේ මොකක්ද අපි කියන්නේ? subject එක උන දැම්මනේ. subject එකෙන් පස්සේ එනවා මොකක්ද? subject එක be verb එක තමයි එන්නේ. be verb එක මොකක්ද? මේක තියෙන්නේ sources කියලානේ. එහෙනම් මේකට අපිට a කියලා පාවිච්චි කරනකොට බහුවචනයක් නිසා දෙක කියලා තියෙන්නේ. හරිද? key වලින් තියෙන. ඒතර key වලින් තිබ්බත් එක ගන්නකොත් ඔයාලට පේනවා ඇම්මීසා වලින් තේරුම තමයි key වේ e කියන අදහස එනවා. key කියන පදේ තියෙනවා දෙක කියන එකේ. එහෙනම් verb එකක් නැති නිසා ඔයාලට key අදහස අරගෙන ඇම්මීසා වලින් එකක් කියලා ඔයාලට හිතීමේ හැකියාවක් තියෙනවා. right good information sources are ඊට පස්සේ ඉතුරු වෙනා මොකක්ද? අපිට කියන එක මම ගන්න අවසානටනේ අත්‍යවශ්‍ය දෙයකි. එහෙනම් මම දානවා are essential එක දෙයයිනේ. එහෙනම් දානවා කොහොමද?
an essential thing, ඊට පස්සේ අපට කියලා තියෙනවා අපට ලියද්දී to us දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට for us කියන එක use කරන්න පුළුවන්. ඔයාට පේනව නේද? නිපාත පද කොටසක් තියෙනවා මෙතනදී. ඒක නිසා තමයි අපි අවසානටම මේක use කරේ for us. ඒ වගේම to us කියන පද දෙකෙන් එකක් ඔයාට use කිරීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහට තමයි ඔයාට අදාළ කරන මෙන්න මේ වාක්‍ය කාණ්ඩ ටික නිර්මාණය කරගත්තේ. right. ඉතින් මම මේ ටිකම නිර්මාණය කරගත්තා. ඉන්න මම මේ ડોකියුමන්ට් එකට ගිහිල්ලා පෙන්නන්න ඉක්මනටම. right. දැන් ඔයාට පේනවා මෙන්න මෙතන අර අපි කලින් කියපු එකම බලන්න ඉතින් හරිය ලස්සනට මම නිර්මාණය කරගෙන තියෙනවා. ඔයාට පේනවා. ඉතින් අරක තිබ්බේ වාක්‍ය වගේනේ. දැන් මේක දැක්කම පොඩි ගැම්මක් එනවනේ. අපි රචනාවක් වගේ පොඩි කොටසක් ලියලා තියෙනවා. මම ඉතින් වචන 200ක්ම ගත්තේ නැහැ මේක ලියන්න. මොකද වචන 200ක් කතා කරලා දැන්ටමත් සෑහෙන වෙලාවක් ගිහිල්ලා තියෙන නිසා. ඒක නිසා මෙන්න මේ වගේ වඩ පුළුවන් මෙන්න මේ කියන පැටර්න්ස් දෙක මේ තියෙන ක්‍රම දෙක විතරක් යූස් කරලා හරිය ලස්සනට වඩ පුළුවන් ඉංග්‍රීසි වලින් රචනාවක් ලියා ගන්න. හැබැයි මතක තියාගන්න මේකේ වැරදි ආදර්ශයක් ගන්න එපා. හේතුව තමයි ඔයා sentence patterns ගොඩාක් ඉගෙන ගන්න තරමට තමයි ඔයාගේ language එක improve වෙන්න එක මතක තියාගන්න. ඒ නිසා පුළුවන් තරම් ඉගෙන ගන්න. නමුත් ඔයා basic level එකේ නම් ඉන්නවා beginner කෙනෙක් නම් ඔයා මේක ලියලම නැත්නම් රචනාවක් මෙන්න මේ ක්‍රම දෙකෙන් ඔයාට essay එකක් පටන් ගන්න පුළුවන්. මේ ක්‍රමයට ඔයා start කරන්න ඕන මේ බය නැති කරගන්න මේ රචනා ලියන්න තියෙන fear එක නැති කරගන්න ඕන. ඒක නැති කරගත්ත දවසට තමයි ඔයාට තව තවත් sentence patterns වලට ගිහිල්ලා මේක හරිය ලස්සනට මේ connectives එකතු කරන්න පුළුවන්. අපිට මේකේ ending clauses එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ beginning clauses ටිකක් එකතු කරන්න පුළුවන්. මේකේ කොහොමද idea වලට ideas කොහොමද connect කරන්නේ මේ දේවල් ටික ඔයා හරියට ඉගෙන ගන්න ඕන. ඒක advance ඔයාට හරිය ලස්සන රචනාවක් නිර්මාණය කරගන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම කරන්න කලින් ඔයාට මෙන්න මේ වගේ පොඩි දේවල් ටිකක් ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා මේක තේරුම් ගන්න නැති කියලා. ඉතින් වෙලාව කියලා තියෙනවා සෑහෙන්නම. ඒක නිසා මම මේ වීඩියෝ එක දැන් ඉවර කරනවා. නමුත් මතක තියාගන්න අපේ මේ channel එක හරහා ලොකු වැඩ පිළිවෙලක් ඉස්සරහට plan කරලා තියෙනවා. මම මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ නැහැ ඒ ගැන. ඒකට අදාළ කරන වීඩියෝ එකක් ඉදිරියේදී මම මේ channel එක හරහාම ඔයාලට බලා ගන්න පුළුවන් විදිහට අප්ලෝඩ් කරනවා. ඒක අනිවාර්යයෙන්ම බලන්න. එතනදී grammar ප්‍රශ්න අපි 300ක් කතා කරන වැඩමුළුවක් ගැන එතනදී මම කතා කරන්න වැඩිපුර දැන් අද කතා කරන්නේ නෑ ඒ ගැන. ඒක නිසා touch එක අනිවාර්යයෙන්ම ඉන්න මේ දේවල් ඉගෙන ගන්න. ඒතර ඔයාගේ language එක වඩා improve කරගැනීමේ හැකියාවක් තියෙනවා. right එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයා channel එක අලුත් කෙනෙක් නම් ඔයා channel එක මේ වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යයෙන්ම ඔයාට මේ videos වලින් ඔයාට ගන්න දේවල් තියෙනවා නම් channel subscribe කරගෙන යන්න කියලා ආරාධනා කරනවා. ඒකම මොන හරි අදහසක් තියෙනවා නම් ඉංග්‍රීසි වල මොන හරි ලෙසන් එකක් ඔයාලට කරන්න ඕන කියලා හිතනවා නම් ඔයාලට අමාරු වෙන නම් අනිවාර්යයෙන්ම comment box එක use කරන්න comment එකක් දාගෙන යන්න. ඒ වගේම like එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් එහෙනම් අදට ගිහින් එන්නම්. ජය වේවා.